කියවා ගනිමු. පන්සිල් සමාදන්. සරණං ගච්ඡාමි. द्वितीयम्पि धम्मं शरणं गच्छामि. බොහෝ දුර බැහැරක සිට මේ හවස් යාමේ කුසුබෝර දෙවන තුන්වන සියවස්වල උතුම් වූ සම්බුද්ධ ශාසනයේ සර්වඥ ධාතුන් වහන්සේ විදංගත කොට අටකොණෙහි සිරිපතුල් ගල් පිහිටුවමින් චක්‍රනංවා සම්බුද්ධ ශාසනයේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ඓතිහාසික කවුදාගල මහා සෑ භූමියට පැමිණිලා එමෙදිරි උදෑසන ඉතාමත් ශ්‍රද්ධා ගෞරව කරගෙන ශිර පායාස ධානයන් සකස් කරගෙන හි නොයතුණු භාගයේ ශාන්තිනායක මාමේනී බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණය පරාමර්ශණය කරගෙන වසර 2300ක් පැරණි උතුම් මහා සෑදුන් අභියස ඉතාමත්ම ගෞරවයෙන් යුක්ත පූජාසනය තැන්පත් කළා. මෙසේ තැන්පත් කරන්නට යෙදුනා වූ සියලු මල් පහන් සූරගඳ විලවුන් ආදීන් පටන් ගත්තාම මේ ශීල පායාස ධානයන් හේමෂ්ඨ පරිස්කාර ආදී සියලු පූජාවන් උතුම් ත්‍රිලෝක තිලක ත්‍රිභුවන සාක්‍ය සිංහාභිජාතමාමේනී බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් දෙසා මේ උතුම් සතුන් අභියස පිළිගන්වනවා පූජා කරනවා පූජා කරනවා. වගේම දවසේ මේ පින්කම් වල දායකත්වයෙන් කටයුතු කරන්නට දෙන නැසී යන්නට යෙදුනා වූ එච්.එම්. ලොකු බණ්ඩා හා එච්.එම්. ඒකනායක පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමිනුත් සුජීවත්ව සිටින කුමාරි හා මෑණියන්ට දෝරු සුවය ප්‍රාර්ථනා කරමිනුත් ඒ වගේම විශේෂයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඩී නතාෂා දේවණිය දියණියට තම ඒ තරුණ විභාගය ජය ගන්නට නතාෂා දේවණිය දියණියට මේ උතුම් වූ කවුලාගල මහා සෑය ආශිර්වාදේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අපලුපත්‍රවා දුරු කර ගනිමින් මනාවතර විභාගය ජය ගන්නට මේ පින් පවතිවා කියන ආශිර්වාදයක් ඉවත් ඒ වගේම සහ සම්බන්ධ වන ප්‍රධානත්වය දරන අපේ පින්වත් දායක මහත්මයා ඇතුළු ලොකු කුඩා බාල මහලු හැම දිනාටම උතුම් පින්කමේ ආශිර්වාදය කායික මානසික නිරෝගීමත් භාවය පිණිස පවතිවා. ඒ වගේම දා සුජාතා සිටු දුහිනේ දීනම සුචීර ස්වායස් පූජාවන් සිදු කරමින් ලෝතර ශාන්තිනායකයන් වහන්සේගේ උතුම් වූ සම්බුද්ධත්වයේ පිණිස උපනිශ්‍රේ වුණා උපකාර කළාද එයින් ඇයගේ ප්‍රාර්ථනා සප සමෘද්ධ වූ ආදී හා සමව අප ඔබ හැමදෙනා සිදු කරන මේ ශිර පායාස දානයාගේ ආශිර්වාදයක් කායික මානසික සුවපත් භාවය මෙන්ම උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට හේතු උපනිශ්‍රේ වේවා පූජා කරමි පූජා වේවා කසාදව සාදු සාදු නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං විමන්තයාමි සුගතං ඒ ශාසනය යම් තාක්කල් ඔබ පවතීද ඒ තාක්කල් සේනා නිරෝග දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුං ඉලින්නේ කාගත බුදුමුමින් වදහල ස්වසෝ දහසක් වූ නෛර්යානික වූ සද්ධර්මයත් ඒ නිසා වදහල නිවන් මාවතෙහි සුපිලිපන්නා වූ කල් රැසේ සුප්‍රතිපන්න ගුණනායක මහා සංඝ රත්නයේ ගුණයනොත් මහා සංඝරුවන සමග එකට මේ විදිහට සජ්ජායනා කරමින් රත්නත්‍රේ ගුණ වන්දනා කරමු. හොඳයි. साधु 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 इतिपिसो भगवान् सम्मा सम्बुद्धो विद्याचरण सम्पन्नो सुरतो लोकरियो अनुत्तरो पुरुष
පාපස්ස කරණං කුසලස්ස සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස කරණං කුසලස්ස සචිත්ත පරියෝදපනං සහිත මේ උතුම් වූ අරණ්‍ය සේනාසනය ශාසනයට බුදුරජාණන් වහන්සේට පූජා වෙන්නට යුතුය. මහා සෑයක් අභිසයි ඔබත් මාගේ විදිහට චීරපායාස පූජාවන් සිදු කරති. ඊට ගණනාවක් දිවාගෙන විනාශාගෙන විදිලා රාත්‍රිය පාදුර මුල්ලේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් උත්තර මේ මගේ බුදුරජාණන් වහන්සේට නිදානය සකස්නවා කියන හිතුවේ කරගෙන සත්භාවයෙන් සකස් කළා ගෞරවයෙන් ප්‍රදක්ෂිනා කරමින් පූජාසනය වඩාගෙන පූජාවන් සිදු කළා. තථාගතයන් වහන්සේ තිත්තන්තේ නිබුතේ චාපි සමේචිත්තේ සමන්පල බුදුරජාණන් වහන්සේ දිවමන් අවදීදී එදා සුජාතාව සිත කළ සීලපායාස පූජාවෙන් යම්සේ ආනිසංස වේද නිබුතේ චාපි පිරිනිවන් පෑ කල්හි මාගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්මයි උදෙසාමයි කියන දිවමන් සංඥාවෙන් කර ධාතු වැඩ ඉන්න මහසය අභියසේ බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවා සමුදේශක පූජා තථාගතයන් වහන්සේ මුලින් දේශනා කළා. තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේචිත්තේ සමන්තල. දිවමන් අවදිපපතියේදී නිතින් දැකලා දොහොතුරුන් දීලා යන පූජා කළ අනුසබයිද එලෙසම පිරිනිවන් පෑ කල්හිදී යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව ප්‍රඥාව එක අසු කරගෙන මේ මගේ බුදුරජාණන් වහන්සේ කියලා ත්‍රිවිධ චෛත්‍ය අභියසත හෝ උද්දේශික මනෝමය හෝ වේවා බුදුරජාණන් වහන්සේටයි කිතුතු පූජා කරනවා සමානව සිටින්නම් පූජා කරන්නේ ආනිසංසයක් පින්වත් සහ සම්බන්ධ වන අපේ පින්වත් දායක පිරිසට කහා සමව පවත්වී වගේ දවදහවල් කාලෙදී මේ සෑය ඉතුරු කටයුතු වෙනුවෙන් ශ්‍රමයෙන් දායක වෙනට කාය පූජා සිදු කරන්නට උත්සාහ ගන්නවා. සුදාපීන්‍ය මහරහතන් වහන්සේට තුල්තෝපිය මහරහතන් වහන්සේට වගේ උතුම් සෑය කරවන්නට දාඩිය මහන්සිය මේ ස්ථානයේ හලන්න. සෑය උතුම් පෙක්කම්මල ආශිර්වාදය සසර යහපත සුගතිය නිවන දක්වාම එක හා සමව පවත්වේවා. උතුම් වූ නිවන් ධාතුවෙන් සැනසෙන්නට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ අපි ප්‍රාර්ථනා කරනවා නිවෙන්නේ නිවේවා සාදුනාගතවත්තුමු. කළ පින්කම් තව තවත් කරන්නට නොකළ පින්කම් සිතල වාසිත කරන්නට කළ අකුසලයන් සිත මුදවා ගන්නට නොකළ නොයදෙන්නට මේ උතුම් පින්කම රැකවරණයක් වේවා පාරමිතාවක් වේවා. විශේෂයෙන් නිදනා ප්‍රාප්ත වන්නට තුනා වූ එච්.එම්. ලොකු බණ්ඩා හා එච්.එම්. ඒකනායක පියාණන් ඇතුළු වර්ග පරම්පරාන යාත්ව මේ සහ සම්බන්ධ වන්නේ හොඳයි සාදු කියන්නේ හැමදෙනා නමින් මේ ගිය යම් කිසි ඥාතිවරයෙකු වෙන මේ ඇත්තෝද අතීත දවසේදී මේ ස්ථාන ගොඩනගන්නට මහන්සිය මේ නිදමින් මිය පරලොව යන්න දෙනවා වූ යම්සේ පුහුදුන් භික්ෂුන් වහන්සේලා ඇතුළු දායක කාර්කාදී අය ඇත්තෝ ඇත්ත. ඒ හැමදෙනාමත් මේ උතුම් පින්කම අනුමෝදන් සපතරපත් වේවා. ඔබද ආරක්ෂා කෙරෙත්වා මේ ස්ථාන ආරක්ෂා කෙරෙත්වා. ඒ අයත් සංසාර දුමසා නිවෙනින් නිවේවා සාදු මාදයා පවත්වා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා